think wicket is a little bit slow first power play, and after that I realized they might not. පැතුම් නිශ්ශංකගේ රටින් පිට පළමු ලීගය වූ ILT ලීගයේදී පැතුම්ගෙන් සුපිරි ඉනිමක් තරගයේ වීරයාද වෙයි. IPL තේරෙන්නත් මෙම ලීගයෙන් හොඳ අවස්ථාවක්. නුවන් තුෂාරත් පැතුම්ගේ කණ්ඩායමේ ඉඳන් පන්දුවෙන් වැඩදායි. එක්සත් අරාබි එමිරාජ්‍යයේ පැවැත්වෙන ඉන්ටර්නැෂනල් ලීග් T20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සම්බන්ධ වී තිබෙනවා. ගේම්ස් කණ්ඩායමේ පැතුම් නිශ්ශංක සහ තුවන් තුෂාර යන දෙදෙනාම ක්‍රීඩා කරනු ලබනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ දක්ෂ පිතිකරුවෙකු වූ පැතුම් නිශ්ශංකගේ රටින් පිට පළමු ලීගයේ පළමු තරගයේ ඊයේ පැවැත් වූ අතර ඒ එමිරේට්ස් කණ්ඩායම සහ ග්‍රේන්ස් කණ්ඩායම අතරයි. පළමුව පන්දුවට පහර දුන් එමිරේට්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩලු 6ක් දෙවි ලකුණු 163ක් රැස් කළා. එම කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වූ කිරාන් පොලාක්ද ඇතුළත් වූවා. පන්දු යැවීමේදී නුවන් තුෂාර පළමු ඕවර් 6ේදී විකට් දෙකක් බිඳ හැලීමටද සමත් වුණා. ඒ අනුව පිළිතුරින්ම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි අපේ පැතුම් නිශ්ශංක සහ ඇෆ්ගනිස්තානයේ ගුර්බාස්ය. ඒ අනුව පැතුම් නිශ්ශංකගේ ප්‍රහාරාත්මක ඉනිම පළමු තරගයේදීම දියත් වූ අතර පන්දු 42කදී ලකුණු 81ක් රැස් කිරීමට පැතුම් නිශ්ශංක සමත් වුණා. බොහෝමයක් විචාරකයින්ද එම අවස්ථාවේදී නිරන්තරයෙන්ම පවසා සිටියේ පැතුම් නිශ්ශංකගේ දක්ෂතාව ගැනයි. පැතුම්ගේ ප්‍රහාරාත්මක ඉනිමත් සමගම පන්දුවාර 14යි පන්දු 4කදී කඩුළු 4ක් පමණක් දෙවි ලකුණු 164ක් ලබා ගනිමින් ගේම්ස් කණ්ඩායම තරගයේ ජයග්‍රහණය කරනු ලැබුවා. තරගයේ වීරයා බවටද පත් වූයේ පැතුම් නිශ්ශංකයි. එහිදී පැතුම් නිශ්ශංක ඉංග්‍රීසි භාෂාවෙන් කතා කෙරූ බවයි සමාජ මාධ්‍ය තුල වාර්තා වී තිබුණේ. ඉතින් ඕනෑම රටක ඕනෑම තරගාවලියක් Tamanට ක්‍රීඩා කිරීමට හැකි බව ඔප්පු කිරීමට පැතුම් නිශ්ශංක රටින් පිට ක්‍රීඩා කෙරූ පළමු තරගයේදීම ඔප්පු කරනු ලැබුවා. බොහෝමයක් අය පවසන්නේ මෙම තරගාවලියේදී පැතුම් නිශ්ශංක සාර්ථක වුවහොත් 2026 IPL තරගාවලියේ වෙන්දේසියටද පැතුම් නිශ්ශංක ඇතුළත් වී තීරිය හැකි බවයි. ඉතින් අපේ හදවතේ නායක දසුන් ශානකද මෙම තරගාවලියේ ඩුබායි කැපිටල් කණ්ඩායමේ නායකත්වය හොබවනු ලබනවා. ඉතින් පැතුම් නිශ්ශංක ගැන ඔයාලටත් හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.